ඉස්සෙල්ලා හිස කොටස අඳින්න ගන්නකොට අපි ඉස්සෙල්ලා මෙහෙම තනි රවුමක් ඇඳ ගන්නවා. ඒකයි වෙනස් කරන්න ඒක පස්සේ අපි කියනවා සරල විදිහට මම මේ කියලා දෙන්නේ. ගොඩනගා ගන්න විදිය මේ ගන්නවා තනි රවුමක් ඇඳ ගන්නවා. ඒක මැදින් බෙදා ගන්නවා සමමිතික කර ගන්නවා. මෙහෙම බෙදා ගන්නවා. ඉරක් ගහලා මෙහෙම බෙදා ගන්නවා. මේක ලාවට මම දාන්නේ මකන්ද වෙන හන්දා මේ මකන්ද මේ පේන්නේ නැති හන්දා පේන්නේ ටිකක් තදට දානවා මොකද මේක ලාවට දාගත්තාම හරි මේ මෙහෙම බෙදා ගන්නවා. ඊට පස්සේ මේ රවුමේ පොඩක් මැද කොටස අපි ටිකක් තියලා ලකුණු කර ගන්නවා. ඊට තියලා ලකුණු කරන්නේ ඊට චුට්ටක් ඉහළින් මෙහෙම ඉරක් ගහ ගන්නවා. මේකත් ඉරක් ගහ ගන්නවා. මේක තමයි මැද. දැන් මේ කොටස අපි දෙකට බෙදා ගන්නවා. දාගෙන ඊට පස්සේ මේ වගේ කොටසක් මෙහාට මෙහෙන් තියා ගන්නවා. ඊට පස්සේ මේක මෙහාට අදිනවා. මේ මූණ. දැන් මේ පැත්තෙන් ටුට්ටක් අඩු කරනවා හතරස් කර ගන්නවා. මේ පැත්තෙන් හතරස් කර ගන්නවා. දැන් ඔයාලට මේක පේනවා ඇති පොඩි හතරස් එකක් වගේ. දැන් මේක අපිට පුළුවන් එහෙම දාගන්න. ඔන්න පළවෙනි ස්ටෙප් එක. දැන් මේක බෙදා ගන්න විදිහ තමයි මේ තියෙන්නේ. මේ නහය මෙතන කට ඔන්න ඔය විදිහට තමයි මේ ඉදිරියට හැරුණු මූණ. ඔන්න පළවෙනි එක. දැන් මම මෙතන මේක ආයෙ ඇඳලා මේක කම්ප්ලීට් කරන්න. එතකොට ඔයාලට මේක පුළුවන් තව ටිකක් දැනගන්න. ආයෙ එකක් ඇඳලා මේ සැකිල්ල තියෙද්දි මේ කොටස ආයෙ ඇඳලා මේක සම්පූර්ණ කරන ඇඳලා මම පෙන්නන්න. මම කිව්වා මෙහෙම දැම්මා බෙදාගත්තා මැද ලකුණු කරා ඊට ටිකක් ඉහළින් මෙහෙම ඉරක් ගහනවා මේක දෙකට බෙදා ගන්නවා එතනිනුත් ඉරක් ගහනවා මෙතන ඉඳලා කොටසක් මෙහාට අදිනවා මේ වගේ කොටසක් ඒක මෙහාට කරනවා ඊට පස්සේ මෙහෙම ඊට පස්සේ මෙහෙම මේ පැත්තෙන් දෙපැත්තෙන් අර රවුම අඩු කරගන්නවා. දැන් මේක අපි ඇඳගමු. මේ ඉර උඩින් තමයි ඇහි බැම දාන්නේ. ඇහි බැම මේ ටුක්ටක් ඈඩ් කරලා. ඊට පස්සේ මෙතනින් අපි දානවා ඇහ. දැන් අපි නහය දාගන්නවා. පොටක් මේ ඊට පස්සේ අපි මේ හරියෙන් මේ ඇහැ කෙලින් කන දාගන්නවා. මේ අඩු කරපු තැන. මෙතන අපි කට දාගන්නවා. දැන් මේකෙන් අපි මේ බෙල්ල චුට්ටක් හැඩ කරලා දාගන්නවා. ඔන්න. දැන් අපිට මේ කොණ්ඩේ හදාගන්න පුළුවන්. මේක චුට්ටක් පුරවලා ගන්නවා ඕන්න. ඔය විදිහට තමයි දින්න පුළුවන්. දැන් මේක අපි කම්ප්ලීට් කරලා ගමු. දැන් මේක හොඳට අඳිමු අපි. මේවා දැන් ටිකක් මකලා ගමු. මම මේක මකන්න තරම් දේවුම් නෑ මේවා ලාවට දාන්නේ. නමුත් මේක මේ පෙනෙන්නේ නැති හන්ද ඔයාලට මේක දැම්මා. මෙහෙන් ඇහි පියන තියෙනවා. මම මේ කියලා දෙනවා මේ ඇහැ අඳින හැටි වෙනම ඉඳන් කියලා දෙන්න ඕන. මේ රේඛාව ටිකක් ලාවට තදට දමා ගත්තොත් හොඳයි. දැන් මේ කට චුට්ටක් මෙතන පහළ වැඩි වුණා. අපි චුට්ටක් ඒ වගේම බලලා හදාගන්න Tamanට පුළුවන් වෙන්න ඕන. දැන් මේ නිකට චුට්ටක් මෙතන නිකට ඕන.
මේකට ටිකක් අඩු කරාට කමක් නෑ. ඈ මම මෙහෙ
මේ විදිහට පාඩම් මාලාවක්ම යනවා. මේ අද පළවෙනි පාඩම. ඒකේ මේ කෙටි වීඩියෝ එකක් දාලා තියෙනවා. ඊට පස්සේ දිග වීඩියෝ එක මේක ඊට පස්සේ අපි හිස කොටස ඇඳලා ඊට පස්සේ ඒකේ ඇහැ කන නාසය අඳින හැටි වෙනම කියලා දෙනවා. ඊට පස්සේ ඒවා පාට කරන හැටි වෙනම කියලා දෙනවා. ඊට පස්සේ මෙහෙම අත්පා අඳින හැටි වෙනම කියලා දීලා සම්පූර්ණ ෆිගර් ඩ්‍රොයින් එකට යන්න මම මේක දානවා ප්ලේලිස්ට් එකේ දානවා. ඔයාලට අවශ්‍ය විදිහට මේ පාඩම් ටික බලාගෙන මිනිස් රූපයක් අඳගෙන යන්න හැටි බලා ගන්න පුළුවන්. මේ දැන් වීඩියෝ එක අවසන් වෙනකම්ම නරඹන්න. ඒ වගේම මගේ channel එකට subscribe කරන්න. ඔයාලගේ යාළුවන්ට මේ ඉන්නවා නම් එයාලට මේවා share කරන්න. එතකොට ඔයාලා යාළුවොත් ඉගෙන ගන්නවා. ඒක හොඳයි. දැන් මේ වීඩියෝ එක ඉස්සරහට දිගටම නරඹන්න. ඕනසි. ඔය විදිහට මේක ඉවර කරගන්න පුළුවන්. තවත් උන්නම් මේක ඊපස්සේ මේකේ මේ මතුවෙන තැන් මකන්න පුළුවන්. හයිලයිට් එක මකනවා. පාට කරලා හයිලයිට් එක මකනවා. තවත් මේක හදන්න පුළුවන්. ඇත්තටම ඔය පෝට්‍රේට් එහෙම කරන අය ඒ විදිහට තමයි කරන්නේ. මේක තවත් මකලා හරි ගස්සන්න පුළුවන්. මේ හයිලයිට් එක මකනවා. තවත් ෂේඩ් කරලා මේ කරන්න පුළුවන්. මේ මැදලා මේ එකකින් මැදලා මේ එකකින් මැදලා හරි ගස්සන්න පුළුවන්. මේ පින්සල් පාර මේ පෙන්සල් පාරවල් මැකෙන විදිහට මේක හදලා මේ හයිලයිට් එක මකනවා. ඒ විදිහට කරගන්න පුළුවන්. මේක ලස්සනට මේ හැසකිල්ලෙන් තමයි මේකට යන්නේ. දැන් මේ විදිහට තමයි මම මේ විදිහට දැන් මේ හිස කොටස ඊළඟ දවසට මම කරනවා. මේකේ මේ දැන් කෙටි වීඩියෝ එකකුත් තියෙනවා, දිග වීඩියෝ එකකුත් තියෙනවා. මේ විස්තර කියලා මේ කරනවා. මේකේ මේ ඊළඟ එකේදී මම මේ අත කොහොමද අඳින්නේ, උර බාහුව වලින් පටන් අරගෙන ඒක කොහොමද අඳින්නේ කියලා මම කියලා දෙනවා. අත මේ කොටසයි අත ඒ උර කොහොමද අත පිහිටන්නේ කියලා ඒක කියලා දෙනවා. ඊළඟ වීඩියෝ එකේ මේක ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට යන්නේ. අනිත් දවසේ ඊට පස්සේ අන්තිමට සම්පූර්ණ මේ මිනිස් රූපයක් අදින විදිහ කියලා දෙනවා. දැන් වීඩියෝ එක නරඹුව ඔයාලට බොහොම ස්තුතියි. මේක නරඹලා ඔයාලත් අඳින්න. එතකොට ඔයාලට මේක හරි පහසුයි ඇඳ ගන්න. පහසු වෙනවා. මේ පහසු ක්‍රමයක් පහසු වෙන විදිහට තමයි මම කියලා දෙන්නේ. මේ මූලික හැඩය මේකෙන් තමයි මේ ටික ගොඩනගන්නේ. බොහොම ස්තුතියි. මොනවා ඔයාලගේ අදහස් මට කියලා වැඳ ලයික් කරන්න. මේ මොනවා හරි මේ ඔයාලට තව දැනගන්න ඕන දේවල් මොනවා හරි එකක් කියන්න. බොහොම ස්තුතියි.